හොඳයි. එතකොට අපි සරල අනුවර්තී චරිතයේ මෙතුවක් ඉගෙන ගත්තු කරුණු ටික මූලිකව කෙටියෙන් මතක් කර ගත්තොත්. සරල අනුවර්තී චලිතයක් කියලා හැඳින්වේ කොහොමද? සරල රේඛාවක දෙපසට දෝලණය වෙන අංශුවක් ගන්නවා නැවත නැවත දෝලණය වෙන්නේ. හැබැයි එයාගේ මූලික ලක්ෂණ දෙකක් තියෙනවා. ත්වරණයේ කේන්ද්‍රයේ දිහාවට යොමු වෙන්න ඕනේ. ත්වරණය මධ්‍ය පීඨමේ සිට විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වෙන්න ඕනේ. පැහැදිලි නේද? ඊගාට සරල අනුවර්තී චලිතයට අදාළව භෞතික රාශිය හඳුනාගත්තා. විස්ථාපනය කියන්නේ අදාළ අංශුවේ ඉඳන් මධ්‍ය පීඨමට තියෙන කෙටිතම දුර, මධ්‍ය පීඨමේ ඉඳන් එක පැත්තකට උපරිම විස්ථාපනයේ විස්තාරය, අංශුවේ පවතින ප්‍රවේගය කියලා හැඳින්වුවා. අංශුවේ පවතින ත්වරණයේ මොහොතේ ත්වරණය කියලා හැඳින්වුවා. සම්පූර්ණ වටයක් ගත කරන්න සම්පූර්ණ කම්පනයකට කාලය ආවර්තකාරය කිව්වා. තප්පරයකදී සිදු කරන කම්පන ගණන සංඛ්‍යාතය කිව්වා. ඊට පස්සේ සරල අනුවර්තී චරිතයට අදාළව ඔය කියන භෞතික රාශි වල සූත්‍ර ව්‍යුත්පන්නය කරා. ඒ සඳහා වෘත්ත චරිතය හා සරල අනුවර්තී චරිතය අතර සම්බන්ධය යොදාගෙන තමයි සූත්‍ර ව්‍යුත්පන්න කරේ. විස්ථාපනය සඳහා සූත්‍රය ගත්තා x r sin omega t. ප්‍රවේගය සඳහා සූත්‍රය ගත්තා වේගය සඳහා v omega වතාවක් වර්ගමූලය ඇතුලේ r වර්ගයේ ඍණ x වර්ගයේ වර්ගමූලය. ඒතර උපරිම වේගය r omega අවම වේගය බිඳුව. ත්වරණය a ඍණ omega වර්ගයේ x ආවර්තකාරයේ t 2π බෙදීම omega සංඛ්‍යාත f 1ට t එහෙම නැත්නම් t 2πf. මේකේ ආවර්තකාරයේ සංඛ්‍යාතය අර සරල අනුවර්තී චරිතයේ යෙදෙන එකයි වෘත්ත චරිතයේ යෙදෙන එකයි එකමයි කියලා තමයි අපි මතක තියාගත්තේ පහසුවෙන් නේද? ඔන්න ඔය කියන කරුණු ටික අපි සූත්‍ර ව්‍යුත්පන්නයේදී තේරුම් ගත්තා. ඒකට ඒවා මූලිකව මතක තියාගන්න. ඊට පස්සේ අපි ගියා සරල අනුවර්තී චරිතයට ගැලපෙන ඒ අදාළ ප්‍රස්ථාර කොහොමද එන්නේ කියලා. විස්ථාපනයත් එක්ක ත්වරණයේ ප්‍රස්ථාරය a ඍණ omega වර්ගයේ x අනුව y ඍණ mx ආකාරයයි. ඊට පස්සේ ගියා කාලයත් එක්ක විස්ථාපනය. කොහොමද x r sin omega t නේ සූත්‍රය. එතකොට sin වක්‍රයක් විදියට ආවේ. ඊගාවට ශක්තිය අතර සම්බන්ධය. චාලක ශක්තිය නම් නේද? මධ්‍ය පීඨමේදී තමයි උපරිම. එතකොට කොම් පිට්ටු වගේ. විභව ශක්තිය නම් දෙකෙරවරේදී තමයි උපරිම පාත්තරයක් වගේ. මුළු ශක්තිය නියතයි ওই දෙකේ එකතුව. එන්නේ එතකොට සරල රේඛාවක් තිරස්. ඊගාට සරල අනුවර්තී චලිතයට ගැලපෙන ආකාරයේ ප්‍රායෝගික චලිත වර්ග දෙකක් කතා කරා. සරල අවලම්බයක චලිතය සහ එලෙක්ට්‍රික් දුන්නකට ගැසලා තියෙන ස්කන්ධයක චලිතය. ඒ සඳහා වෙන වෙනම අපි සූත්‍ර ව්‍යුත්පන්න කරා. සරල අවලම්බයක් නම් t 2π වර්ගමූලය ඇතුලේ L බෙදීම g. හෙලික්සිය දුන්නකට ගැසලා තියෙන ස්කන්ධයක් නම් t 2π වර්ගමූලය ඇතුලේ සිම්පල් m බෙදීම k. m ස්කන්ධය වල තියෙන k කියලා ගත්තේ දුනු නියතය. මේවට ගැලපෙන ප්‍රැක්ටිකල් දෙයකට වෙනම කතා කරා. සරල අවලම්බයේ භාවිතයෙන් ගුරුත්ව ත්වරණය සෙවීම. එතකොට සොහායත්ව විචාරලයේ විදිහට දිග ගත්තා. පරායත්ව විචාරලයේ විදිහට ආවර්තකාරී වර්ගයව ප්‍රස්ථාරයේ අනුක්‍රමණය යොදාගෙන g ගණනය කරා. ඒවා අපි වෙනම කරුණු යටතේ ඉගෙන ගත්තා. මේවා හැබැයි මූලිකව ওই විදිහට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. හෙලික්සිය දුන්නක් අතර ස්කන්ධයයි ආවර්තකාරය අතර සම්බන්ධතාවයේ සත්‍යාපනයේදී ඒ ස්වායත්ත විචාරයේ ස්කන්ධය ගත්තා. පරායත්ත විචාරයේ ආවර්තකාරී වර්ගය ගත්තා. සරල රේඛාවක් ලැබීමෙන් සත්‍යාපනය වෙනවා කියලා අපි තේරුම් ගත්තා. පැහැදිලි ඇති. ඒවා මූලිකව ඔය විදිහට දැනුවත් වෙන්න නැවත බලන්න. මේ වගේ ෂෝට් නෝට් එකක් හදලා නේද? නැවත නැවත ඒවා මතක් කරගන්න. එතකොට තමයි මේවා කරුණු විදිහට අපිට මූලිකව මතක හිටින්නේ. පැහැදිලි ඇති. හොඳයි පුතාලා, ඊගාවට අපි මෙන්න මේ පාඩමේ ඊගා ප්‍රධාන කොටසට යනවා තරංග චලිතය. මේක නිකන් බයෝ පාඩමක් වගේ නේද? මූලිකව කරුණු මතක තියාගන්න තමයි වැඩිපුර තියෙන්නේ. හොඳයි. තරංග චලිතය යටතේ අපි පළවෙනියටම කතා කරනවා තරංගයක් කියන්නේ මොකක්ද කියලා.
පුතේ තරංගයක් කියන්නේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන එක ආකාරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. තරංගය කියන්නේ ශක්ති ගමන් කරන ආකාරයක්. හොඳයි. අපි ඊගාට මේ තරංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒවා ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වීම සහ නොවීම කියන සාධකයේ මත. අපිට මිනිස්සු ගත්තොත් ගැහැණු පිරිමි වගේ බෙදන්න පුළුවන්. ඒක බෙදන්නේ යම්කිසි ගුණයක් පදනම් කරගෙන. ඒ වගේ තරංග කියන්නේ ශක්ති සම්ප්‍රේෂණය වෙන ආකාරයක්. මෙයාගේ ශක්තිය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වීම නොවීම කියන ගුණය අනුව යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග විදිහට ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. පැහැදිලිද? යාන්ත්‍රික තරංග කියන්නේ පුතේ අදාළ තරංගයේ ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය තරංග තියෙනවා නම් අපි ඒව හඳුන්වනවා යාන්ත්‍රික තරංග කියලා. ඒතර ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග අපි හඳුන්වනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. පැහැදිලි නේද? මූලික කාලෙත් මේවා තිබ්බා. මතක ඇති. ඒතර මේ තරංගවල ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වීම හා නොවීම කියන ගුණය අනුව අපිට මෙන්න සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වීම නොවීම කියන ගුණය අනුව තරංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. හොඳට කරුණු දැනුවත් වෙන්න. ඊට පස්සේ පුතේ මේ යාන්ත්‍රික තරංග අපි ආයි ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නයි යන්නේ. යාන්ත්‍රික තරංග කියන්නේ ශක්තිය ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන තරංගනේ. මේ යාන්ත්‍රික තරංග වල අංශු කම්පනය වන දිශාව අනුව අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. අංශු කම්පනය වෙන දිශාව පදනම් කරගෙන තීරයක් තරංග සහ අන්වායාම තරංග විදිහට කොටස් දෙකකට බෙදනවා. පුතේ තරංගයක ශක්තිය ගමන් කරන දිශාවට ලම්බක වංශු කම්පනය වෙනවා නම් අපි ඒව හඳුන්වනවා තීරයක් තරංග. තරංගයක් ශක්තිය ගමන් කරන දිශාවට ඒ අදාළ තරංගයේ අංශු කම්පනය වීමේ ශක්තිය ගමන් කරන දිශාවට සමාන්තරව නම් සිද්ධ වෙන්නේ. අපි එහෙම තරංග හඳුන්වනවා අන්වායාම තරංග කියලා. පැහැදිලිද? එතකොට මේවට සරල මට්ටමේ උදාහරණ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. තීරයක් තරංග සඳහා නේද? ජල තරංගත් අන්වායාම තරංග සඳහා ධ්වනි තරංගත් අපිට උදාහරණ විදිහට හඳුන්වන්න පුළුවන්. තීරයක් තරංගවල ඔය උඩට නිරලා තියෙන ඒවා ශීර්ෂ කියලා හඳුන්වනවා. පහළට නිරලා තියෙන ඒවා නිම්න කියලා හඳුන්වනවා. හැඩය උන් ඔය ඇදලා තියෙන විදිහ. අන්වායාම තරංග සම්පීඩන හා විරලන වලින් යුක්ත වෙන්නේ. නේද? ළඟින් අංශු ඇහිලා තියෙන එක සම්පීඩන කියලා හඳුන්වනවා. ඈතින් අංශු පවතින ප්‍රදේශ ටික විරලන කියලා හඳුන්වනවා. පැහැදිලි. තේරෙනවා ඇති. පොඩි කාලෙත් අපි මේවා මේ විදිහටම කතා කරා. නේද? එතකොට මේ තීර තරංගයක් සඳහා හොඳම උදාහරණය තමයි නේද වතුර භාජනයකට ගල්කැටයක් දැම්මොත් එම රැලි ඇති වෙනවා. ඒ ගල්කැටයේ තිබ්බ චාලක ශක්තිය ගමන් කරනවා ජලයේ දිගේ හැම තැනටම සම්ප්‍රේෂණය වෙනවා. නේද? තීරයක් තරංග විදියට. පැහැදිලි ඇති. හොඳයි නේද? එතකොට අන්වායාම තරංග සඳහා හොඳම උදාහරණය ධ්වනි තරංග. අපි දැන් මේ කතා කරන එක ඔයාලගේ කනට එන විදිහ ගත්තාන් පස්සේ මොකක් හරි ප්‍රභවයක් කම්පණය වීමෙන් නේද තරංගේ ධ්වනි තරංග උපදිනවා. හැබැයි අවකාශය තුල ওই සම්පීඩන හා විරලන ඇති කරමින් කනට ගිහිල්ලා ඒ කනෙන් තමයි ධ්වනි තරංග සංවේදන ඇති කරවන්නේ. ධ්වනි සංවේදන ඇති කරනවා. අපි මෙතෙන්දි කතා කරන්නේ මේ ධ්වනි තරංගයේ ගමන් කිරීම ගැන. ධ්වනි තරංගයේ ගමන් කරද්දී වාසේ වායු අංශු අනුයාත සම්පීඩන හා විරලන ඇති කරවමින් ගමන් කරනවා. ඒතර මෙතෙන්දි නෝට් එකේ දාන්න ඕනි තීර තරංග ගාව ශක්තිය ගමන් කරන දිශාවට ලම්බක අංශු කම්පනය වෙන තරංග. අන්වායාම තරංගයේ ගාව ශක්තිය ගමන් කරන දිශාවට සමාන්තර අංශු කම්පනය වෙන තරංග. අන්වායාම තරංග කියලා. පැහැදිලි නේද? ඒ විදිහට පිළිවෙල නෝට් එක හදාගන්න. ඔන්න එතකොට යාන්ත්‍රික තරංග පිළිබඳව අපි ඔන්න මූලිකව කරුණු ඉගෙන ගත්තා. ඊගාට විද්‍යුත් චුම්බක තරංග ගැන කරුණු ඉගෙන ගන්න යනවා. පුතේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව මූලික අදහස විතරයි අපි මෙතෙන්දී ගන්නෙ. මොකද ආලෝකය කියන කොටසදී වැඩිපුර අධ්‍යයනයක් මේකේ වෙනවා මේ කොටස පිළිබඳව.
දැන් අපි ගත්තාම පස්සේ සූර්යයාගේ ඉඳන් පෘථිවිය කරා ආලෝකය එනවා, තාපය එනවා. නේද? ඒවා ශක්තියනේ. කොහොමද මේ ශක්තිය ආවේ? අපි දන්නවා පෘථිවියේ අවට ප්‍රදේශය විතරයි වායුගෝලයේ තියෙන්නේ. පෘථිවියයි සූර්යයයි අතර ඉතුරු වැඩිපුර ප්‍රදේශයක් රික්තකයක් තියෙන්නේ. නේද? මාධ්‍යයක් කිසිම අංශු නැහැ. නමුත් මේ රික්තකයක් කරා වුණත් මේ ආලෝකය, තාපය කියන ශක්තිය ගමන් කරලා තියෙනවා. අන්න මාධ්‍යයක් අවශ්‍ය නොවේ ශක්තිය ගමන් කිරීමක්. එහෙම නැත්නම් තරංගයක් ඇවිත් තියෙනවා. නේද? අන්න එහෙම එන තරංග අපි හඳුන්වනවා. නේද? උදාහරණයක් විදිහට අපිට යාන්ත්‍රික තරංග නොවන ඒවා විද්‍යුත් චුම්බක තරංග. පැහැදිලිද? අපි මේ කතා කරනවා එකිනෙක ලම්බක දිශාවලට කම්පණය වෙන. දැන් ඔයාලා මේ ඔය ලියන පොත හිතන්න, මේ ස්ක්‍රීන් එක හිතන්න. මේ ස්ක්‍රීන් එක උඩ යට වෙන්නේ ස්ක්‍රීන් එක එක තලයක් කරගත්තු තරංගයක් ගමන් කරන ඔය කොළ පාට කහ පාටින් පෙන්නලා තියෙන එක. ස්ක්‍රීන් එකට ලම්බක ඔයාලගේ ඇහි ඉඳන් ස්ක්‍රීන් එක දිහාට තියෙන තලය ඇතුළට එළියට කම්පණය වෙන තව තරංගයක් ඇති වෙනවා කියලා හිතන්න. ওই තරංග දෙක වෙන වෙනම විද්‍යුත් තරංගයක් සහ චුම්බක තරංගයක්. ඒකට ඔන්න ඔය විද්‍යුත් එකිනෙකට ලම්බක තලවල කම්පණය වෙන විද්‍යුත් තරංගයක් හා චුම්බක තරංගයක් නිසා විද්‍යුත් චුම්බක තරංග ඇති වෙනවා කියලා තමයි අපි සලකන්නේ. පැහැදිලිද? එතකොට ඔය කහ පාටයි කොළ පාටයි ඇඳපු විද්‍යුත් සහ චුම්බක තරංග දෙක ඒ තල දෙකට ලම්බක දිශාවකට විද්‍යුත් චුම්බක තරංගේ ගමන් කරනවා කියලා ගන්නවා. එතකොට x අක්ෂයේ දිහාවට තමයි විද්‍යුත් චුම්බක තරංගය ගමන් කරන්නේ. ඔය කියන මූලික අදහස ඔහොම තියාගන්න. වැඩිපුර කරුණු ඉදිරියේදී කතා කරමු. මේ ලෝකේ තියෙන සියලුම විද්‍යුත් චුම්බක තරංග සංඛ්‍යාතයේ අඩු වෙන හෝ වැඩි වෙන පිරිවෙලට පෙළ ගැස්සුවට පස්සේ ඒක හඳුන්වනවා විද්‍යුත් චුම්බක වර්ණාවලි කියලා. ඒතර සංඛ්‍යාතයේ වැඩි තැන ඉඳන් අඩු තැනට අපි පෙළ ගැස්සුවොත් මෙන්න මෙහෙම එන්නේ ගැමා x uv දෘශ්‍ය ir ශුද්‍ර tv රේඩියෝ නම් ටික මතක තියාගන්න වෙනවා. පැහැදිලිද? ඕම් ඔය ටික තමයි එතකොට විද්‍යුත් චුම්බක තරංග සියල්ලම මේ ලෝකේ පවතිනවා කියලා හිතන තියෙන තව මේ ගැන මූලික අදහස මේ විදිහට තියාගමු. මොකද ඒ ලෙවල් සිලබස් එකේ අපි දැනුවත් යුතු කාරණා ටිකනේ මෙතෙන්දී දැනුවත් වෙන්නේ. නේද? ඉතින් එහාට ওই කට්ටිය තව අධ්‍යයනය කරද්දී තව අදහස් එයි. ඒ කාර්යදී දැනුවත් වෙන්න. ওই ටික තමයි තියෙන සියලුම විද්‍යුත් චුම්බක තරංග. ඒව පෙළ ගැස්සුවට පස්සේ මේ එන පෙළ ගැස්වීම විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා හඳුන්වනවා. ඒතකොට මේවැ මූලික නීති කීපයක් තියෙනවා මේ නිදහස් අවකාශය. ඒ කියන්නේ වාතයේ හෝ රික්තකයක් තුළ ගමන් කරන්නේ මේවා එකම වේගයකින් 3 වැඩි කිරීම 18යි ms ඍණ 1 වේගයකින්. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දී අපි ඔය ඇඳලා තියෙන සංඛ්‍යාතයේ අඩු වෙන පිළිවෙලට. එතකොට v = f λ කියන සූත්‍රය මෙයාට වළංගුයි. සංඛ්‍යාතයේ අඩු වෙනවා නම් වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දී v නිදහස් අවකාශය තුළ නියතයක් කියලා අපි කලින් කිව්වා. v නියතයි නම් සංඛ්‍යාතයේ අඩු වෙද්දී තරංග ආයාමය වැඩි වෙන්න ඕනේ. ඒකට අපි කියනවා වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දී තරංග ආයාමය වැඩි වෙන පිළිවෙලට තමයි ඔය ඇඳලා තියෙන්නේ කියලා. ඔන්න ඔය කියන මූලික අදහස් ටික ඔයාලා විද්‍යුත් චුම්බක තරංගයටදී දැනුවත් වෙන්න ඕන. පැහැදිලි නේද? ඔය දෘශ්‍ය කොටසේ සංඛ්‍යාතයේ වැඩිම ආලෝකයේ රතු. ඒ පැත්තේ ඉඳන් වම් පැත්තට තමයි රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි කියලා ඔලි කාලේ පාඩම් කරන සින්දුව. ධම්වල තමයි සංඛ්‍යාතයේ වැඩි වෙන්නේ. ඒතර ධම්වලට කලින් ඉන්නේ කෙනා නේද? පාර ජම්බුල කියලා හැඳින්වනවා. රතු වලට පස්සේ ඉන්නේ කෙනා දැන් අර IR ගත්තාම පස්සේ පුතේ IR වල පිටිපස්ස පැත්ත රතුයිනේ. පස්ස රතු අපි කියනවා අදෝ රක්ත. IR වෙනුවට අදෝ රක්ත කියලා තමයි කියන්නේ. එතකොට UV ට ඉස්සරහින් ඉන්නේ කෙනා ධම්නේ. එතකොට U ගේ ඉස්සරහ ධම්. ඉස්සරහ ධම් කියන එක පාර ජම්බුල. එතකොට UV වලට පාර ජම්බුල කියලා තමයි සිංහලෙන් කියන්නේ. කොහොම හරි ඉතින් මතක තියාගන්න අර පොඩි කාලේ මේක මූණ ඇඳලා මේ S2 කන් දෙක නැහැ කියලා කියද්දි අපි කන් දෙක මෙන්න කියද්දි අපිට ඇයි ඒකට S2 කියන්න බැරි කියලා අහන්නේ වගේ මේවා මේ සම්මත කරගත්තු කරුණු මේ මූලික සංකල්ප ඉතින් ඒවා දැනුවත් වෙන්න පුතේ මූලික
ඒක මතක තියාගන්න වෙනවා ඔයාලට මේ කරුණු ටික. හොඳයි පුතා. එතකොට අපි ඊගාවට කතා කරනවා තරංගවල ලක්ෂණ කීපයක් මූලිකව. අපි බලමු. තරංග ගත්තාම පස්සේ අපි ওই යාන්ත්‍රික තරංගයක් වුණත් විද්‍යුත් චුම්බක තරංගයක් වුණත් ඒවැය පවතින මූලිකම ලක්ෂණ ගත්තාම දැන් යාන්ත්‍රික තරංගවල තීරයක් තරංගයක හැඩය මේ විදිහට ඉන්නේ ශීර්ෂ හා නිම්න ඇසුරෙන් නේද? ඊගාවට අන්වයම තරංගයක් ගත්තොත් අනුයාත සම්පීඩන හා විරලන විදිහටනේ අන්වයම තරංගයේ තියෙන්නේ කියලා අපි තේරුම් ගත්තනේ. පැහැදිලිනේ? හොඳයි. එතකොට මේවා තියෙන මූලික ලක්ෂණ මොනවද කියලා අපි බලමු. දැන් අපිට මේ යාන්ත්‍රික තරංග ගත්තාම පස්සේ ඔය තීරයක් තරංග සහ අන්වයම තරංග කියන දෙවර්ගයේම අපිට ඔය විද්‍යාකාරී ඔයාලා දැකලා තියෙන වෙනම වීඩියෝ එකකුත් බලමු. සිලින්කී කියලා තියෙනවා ළඟ පොටවල් තියෙන දිග ලෝහ වලින් හදපු ස්ප්‍රින් එකක් වගේ. මේ ස්ප්‍රින් එක කෙඩවරකින් ඇදලා අපි මෙහෙම ස්ප්‍රින් එකේ තලයට ලම්බකෝ ඉහළ පහළ චලනය කෙරුවොත් දැන් තලයේ දිගේ බිම තියලා හරහට මේක අතින් කරකවනවා කියලා හිතන්න. ඒකට ඔන්න ඔය විදිහට තීරයක් තරංගයක් ඇති වෙනවා. ඊගාට බිම තියලා එක කෙඩවරකින් ඇදලා අර අනෙක් කෙළවර දිහාවට ඉදිරියට තල්ලු කරනවා පිටිපස්සට ඇදිනවා ඉදිරියට තල්ලු කරනවා පිටිපස්සට ඇදිනවා කරොත් ඔන්න වගේ ගුලි සම්පීඩන සහ ඈත්වීම විරලන ඇති වෙනවා. ඒකට ඔන්න ඔය තීරයක් සහ අන්වයම තරංග ස්ලින්කිය භාවිතයෙන් ඔන්න ඔය විදිහට ඇති කරවන්න එහෙම නැත්නම් ආදර්ශනීය කරවන්න පුළුවන්කම හම්බ වෙනවා. කරලා පෙන්නන්න පුළුවන් ආදර්ශනීය. එතකොට පොඩි කාලේ අපි ඒවා දැකලා තියෙනවා සහ ඔන්න ඒවා පොඩ්ඩක් කෙටිය මතක් කරගත්තා කියලා හිතන්න. මේකට අදාළ වීඩියෝ එකකුත් අපි බලමු. එතකොට තරංගයක් ගත්තාම පස්සේ පුතේ මේ තරංග ඕනෙම යාන්ත්‍රික තරංගයක මාධ්‍ය අංශු කම්පණය වෙනවා කියන එක මූලික කතාවක් නේ යාන්ත්‍රික තරංගවල. මේ මාධ්‍ය අංශු කම්පණය වෙන්නේ ඒ අංශුවක් එයාගේ මධ්‍ය පිහිටුමක් වටා නැවත නැවත දෝලණය වීමක්. එහෙම නැත්නම් අපි ඒ වෙනුවට තනි වචනයක් ඉගෙන ගත්ත සරල අනුවර්තීය චලිතයක් යෙදෙනවා කියලා සලකනවා. එතකොට තීරයක් තරංගයක නම් ශක්තිය ගමන් කරන දිශාවට ලම්බකව තමයි අංශු සරල අනුවර්තීය චලිතයක යෙදෙන්නේ. අන්වයම තරංගයක නම් අන්වයම තරංගය ඇති වෙන මාධ්‍යයේ අංශු ශක්තිය ගමන් කරන දිශාවට සමාන්තරව සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා අපි සලකනවා. මේ තරංගවල තරංග ආයාමය කියලා ලක්ෂණයක් අපි කතා කරනවා. තරංග ආයාමය කියලා කියන්නේ පුතේ මාධ්‍යයේ පවතින එක අංශුවක යම් පිහිටුමක ඉඳන් ඊට සර්ව සම පිහිටුමක පවතින අංශුවකට තියෙන කෙටිතම දුර. එතකොට එකම වේගයේ එකම දිශාවට චලනය වීම එකම චලිත තත්ත්වයේ තියෙන අවස්ථාව ගන්න. එතකොට තීරයක් තරංගයක නම් ඔන්න ඔයගේ තනි පුඩුවක් අපිට සලකන්න පුළුවන්. එක් අංශුවක සිට ඊට සරල සම අනුයාත අංශුවකට පවතින දුර තරංග ආයාමය. එතකොට තරංග ආයාමය ඔන්න තීරයක් තරංගයකට අදාළ ඔන්න ඔය විදිහට අඳින්න පුළුවන්. නේද? අන්වයම තරංගයකට අදාළ නම් සම්පීඩනයක ඉඳන් ඊගාව විරලණය ඇති වෙන තැනකට වගේ විදිහට ගන්න පුළුවන්. නේද? පැහැදිලි තේරුම් ගන්න. අර්ථ දැක්වීමත් ඒ විදිහටම දැනුවත් වෙලා තියෙන මේවා කරපාරමින් අහන්නේ නේ. නමුත් අපි මේ කියන්නේ මොකක්ද කියලා අපේ සරල අදහස අපේ හිතේ තියෙන්නේ වේ. ඊගාවට අපි කතා කරනවා තරංගයක ආවර්තකාරී කියන්නේ මොකක්ද කියලා. පුතේ තරංග ආයාමයක දුරක් ගමන් කිරීම සඳහා ගතවන කාලය ආවර්තකාරී කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් එක් පූර්ණ තරංගයක් ඇති කිරීමට ගතවන කාලය අපි හඳුන්වනවා ආවර්තකාරී කියලා. පැහැදිලි නේද? එතකොට මේ යාන්ත්‍රික තරංගවල තීරයක් තරංගයක නම් ඔන්න එක් පූර්ණ තරංගයක් කියන්නේ ওই විදිහේ නේද? එක පුඩුවක් උඩට සහ අනිත් පුඩුව යටට එන සම්පූර්ණ තනි පුඩුව ඒක ඇති වෙන්න කාලය අපි ආවර්තකාරී කියලා හඳුන්වනවා. තරංගයක වේගය සඳහා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන් සරල වුණ ওই මූලික අදහස් දෙක දාන්න ඕන. වේගය සරලම අදහස දුර බෙදීම කාර්යයනේ. මේ තරංගයේ
ටී කාලයක් තුළ ගමන් කරන දුර ලැම්ඩ කියලා ගන්න පුළුවන් තරංගායම ලැම්ඩ කියලා සංකේතය දැම්මොත්. මූලිකව ලැම්ඩ කියන්නේ ග්‍රීකෝඩිය අකුරක්. අපි දන්නවා සංඛ්‍යාතය තරංගවලට සංඛ්‍යාතය කියලා පදයක් තියෙනවා. තරංගයක සංඛ්‍යාතය කියලා කියන්නේ ඒකක කාලයකදී ඇතිවන පූර්ණ තරංග ගණන. බලන්න F සමාන ඒකයට T කියලා එතකොට ලියන්න පුළුවන්. එතකොට මෙතන මෙන්න තරංගයේ වේගය සඳහා ලැම්ඩා බෙදීම T ලැම්ඩා වතාවක් එකයට T කියන එක තනි කරොත් එකයට T වෙනුවට F දාතේක මෙන්න V සමාන F ලැම්ඩා කියලා අපිට සූත්‍රයකුත් එනවා. පැහැදිලි නේද? ඔන්න පුතේ තරංග සඳහා තරංගවල ලක්ෂණ යටතේ අපි මෙන්න මේ කරුණු ටික තරංග ආයාමයේ ආවර්ත කාලය තරංගයක සංඛ්‍යාතය සහ තරංගයේ වේගය සඳහා සම්බන්ධතාවය මූලිකව දැනුවත් වෙනවා. පැහැදිලි නේද? හොඳට තේරුම් ගන්න මේවා මූලික අදහස් ටික හිතට දාගන්න. නැවත නැවත බලන්න. එතකොට හොඳට නේද සොලිඩ් පිට හිතේ රැඳෙයි. පැහැදිලි. හොඳයි. තරංගවල ඔය කියන මූලික ලක්ෂණ ඉගෙන ගත්තට පස්සේ අපි කතා කරනවා පුතේ තරංගවල ಗುಣ පිළිබඳව. පැහැදිලිද? එතකොට මේ තරංගවල ಗುಣ කියන ඒවත් අර පොඩි කාලේ අපි ඉගෙන ගන්නේ මූණක් ඇඳලා නේද? මේක ඇහැ කන කියලා එහෙම ඉගෙන ගත්තා තියෙන මතකත් නැහැ නේද? ඒ වගේ මේවත් ඒ කියන්නේ මේවා සම්මත කරගත්තු කරුණු ටිකක් මතක තියාගන්න වෙන්නේ අපිට. තරංගවල ගුණ යටතේ අපි ඉගෙන ගන්නවා ගුණ 4ක්. පරාවර්තනය, වර්තනය, විවර්තනය සහ නිරෝධනය කියලා. හරිද? මේ ඕනෑම තරංගයක් සඳහා තරංගවල ගුණ කීපයක්. දැන් මිනිස්සෙක් අහිංසකයි කිව්වොත් අහිංසකයි කියන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ. අහිංසකයි කියන පදේ යෙදෙන්නේ මොන වටද කියලා. අන්න ඒ වගේ මේක තරංගවල පරාවර්තනය කියන්නේ මොකද්ද? තරංගයක් කිසියම් බාධකයක වැදිලා නැවත එම මාධ්‍යයටම ගමන් කරනවා නම් අපි හඳුනනවා පරාවර්තනය කියලා. පරාවර්තන නියම දෙකක් තියෙනවා. අපි ඒවා ඉදිරියේදී ආලෝකය කියන කොටසේදී කතා කරනවා. තරංගයක වර්තනය කියලා ගුණයක් අපි ඉගෙන ගන්නවා. කිසියම් තරංගයක් එක මාධ්‍යයක ඉඳන් වෙනත් මාධ්‍යයකට ගමන් කරයි. උදාහරණයක් කියන්නකෝ වාතයේ ඉඳන් ජලය කරා නේද ආලෝකය ගමන් කරනවා කියලා. ආලෝකය විද්‍යුත් චුම්බක තරංගයක් නේ මතකයිනේ. එතකොට එහෙම ගමන් කරද්දී පුතේ මේ තරංගය නැමෙනවා. අපි යෝග බලමු. හරිද? මෙන්න මේ ගුණය අපි හඳුන්වනවා වර්තනය කියලා. තරංගයක් එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ගමන් කිරීමේදී තරංගයේ නැමී ගමන් කිරීම අපි හඳුන්වනවා මොකක් කියලාද? වර්තනය කියලා. ඒතකොට මේකටත් නියම දෙකක් තියෙනවා. වර්තන නියම කියලා ස්නෙල් නියම කියලා කියනවා. අපි ඒව ඉදිරියේදී ආරෝග්‍ය කොටසේදී කතා කරමු. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා තරංගයක විවර්තනය කියන්නේ මොකක්ද කියලා. කිසියම් තරංගයක් කිසියම් බාධකයක් හරහා ගමන් කරද්දී ඒ කියන තරංගය හැඩය වෙනස් වෙලා ගමන් කරන එක අපි හඳුන්වනවා විවර්තනය. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න සිදුරක් ඇතුලෙන් තරංගයක් යද්දී මේ ඍජු තරංග පෙරමුණු තියෙන එකක් මේ වක්‍ර තරංග පෙරමුණු මේ හැඩය වෙනස් වෙලා ගමන් කරනවා. ඉතින් වතුර වාදනයක වුණාම සිදුරක් ඇති කරලා මෙහෙම දැත්තකින් කම්පනය කරද්දී වම ඍජු තරංගය තිබෙද්දී ඔය සිදුර හරහා යද්දී මේ රවුම් වගේ ජල තරංග අපිට ඉපදෙනවා දකින්න පුළුවන්. ඒ කියන්නේ විවර්තනය හැඩය වෙනස් වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි පුතේ දැන් අපි තාප්පයක් එහා පැත්තේ ඉඳන් ළමෙක් හූවක් තියෙනවා කියලා හිතන්න. එහා පැත්තේ ළමයාට ඒ හූ හඬ ඇහෙනවා. ඒ කියන්නේ මේ ධ්වනි තරංග සරල රේඛාවක් ඔස්සේ ගියා නම් එහෙම අර තාප්පේ හරහා යන්න බෑනේ. හරහා යන්නේ කියලා ගමු. එතකොට මේවා යන්න ඕනේ කියලා යනවා. එතකොට අනික් කෙනාගේ කන්නට ඇහෙන්න විදියක් නෑ ධ්වනි තරංගේ. නමුත් ධ්වනි තරංගේ අනික් කෙනාට මූහඬ ඇහෙනවයි කියන එකේ අදහස මේක විවර්තනය වීමක් වෙලා තියෙනවා. විවර්තනය හොඳට හිතට ගන්න. බාධකයක් හරහා ගමන් කිරීමේදී හැඩය වෙනස් වෙලා ගමන් කරනවා. තමයි විවර්තනය කියන ගුණය තරංගවල. පැහැදිලි නේද? ඊගාවට අපි කතා කරනවා තරංග නිරෝධනය කියන්නේ මොකක්ද කියලා.
පුතේ තරංග නිරෝධනය කියලා කියන්නේ තරංග දෙකක් හෝ කීපයක් එක විට ඇති වෙද්දී එම කීපය වෙනුවට තනි තරංගයක් ඇති වෙන එක සම්ප්‍රයුක්ත තරංගයක් ඇති වෙන එක අපි හඳුන්වන තරංග නිරෝධනය කියලා. මේ නිරෝධනය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් කතා කරනවා නිර්මාණික නිරෝධනය සහ විනාශකාරී නිරෝධනය කියලා. පැහැදිලිද? එතකොට මේ තරංග නිරෝධනය වෙනවයි කියන එක අපි සලකන්නේ තරංග නිරෝධනය වීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි දැනුවත් වුණොත් තරංග නිරෝධනය කියන එක සිද්ධ වෙන්නේ තරංග අධිස්ථාපන මූල ධර්මයට අනුව කියලා අපි දැනුවත් වෙනවා. හරිද? නිරෝධනය කියන්නේ මොකක්ද? අර සම්ප්‍රයුක්තය ගත්තා වගේ තමයි. නිරෝධනය කියන්නේ කීපයක් වෙනකොට තනි එකක් ඇති වෙන එක. මේ නිරෝධනය වෙන්නේ කොහොමද? තරංග අධිස්ථාපන මූල ධර්මයට අනුව. මොකක්ද මේ තරංග අධිස්ථාපන මූල ධර්මය කියලා බලමු. තරංග අධිස්ථාපන මූල ධර්මය කියන්නේ පුතේ තරංග දෙකක් එක මත එක වැටෙද්දී සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය ගන්න විදිය ගැන අදහසක්. තරංග දෙකක් එක මත එක වැටෙන විට ඇතිවන සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය අදාළ තරංග දෙකේ එක මත එක වැටෙන තරංග දෙකේ විස්තරවල වීජ එකතුවට සමානයි කියලා කියනවා. අධිස්ථාපන මූල ධර්මය කියන්නේ. විස්තරය කියන්නේ මොකද්ද? මතකදී සරල අනුවර්තිතය අධිතේදී අපි ඉගෙන ගත්ත මධ්‍ය පීඨමේ ඉඳන් ඇතිවන උපරිම විස්ථාපනය තමයි විස්තරය. ඒතර මේ තරංගයක් සඳහා විස්තරය ගත්තාම පස්සේ ඔය යාන්ත්‍රික තරංගයක් කොහොම ඇන්දොත් විස්තරය මේ කහපාට ඊතලින් අපිට නිරූපණය කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේක තේරුම් ගන්නත් එක්ක අපි අර නිර්මාණික නිරෝධනය කතා කරමු. දැන් බලන්න පුතේ මෙන්න කහ පාටින් A කියලා තරංගයක් වැටෙනවා ඒත් එක්කම නිල් පාටින් B කියලා තරංගයක් වැටෙනවා. මෙයාගේ විස්තරය එතකොට සිම්පල් A සහ සිම්පල් B කියලා ගමු. අර මධ්‍ය පීඨමේ ඉඳන් උපරිම උස කහ පාටකේ සිම්පල් A රතු මේ නිල් පාටකේ සිම්පල් B. එතකොට ඇතිවන සම්ප්‍රයුක්ත තරංගය ගත්තාන් පස්සේ ওই දෙන්නම එකම පැත්තටද තියෙන්නේ. එතකොට වීජ එකතුව A ධන B කියලා එනවා. සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය. පැහැදිලි නේද? දැන් තේරෙනවා ඇති නේද? නිරෝධන රටාව කියලා කියන එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය එකතු වෙලා ආවා. එහෙම එකතු වෙලා එන තරංග නිරෝධනයක් අපි නිර්මාණික නිරෝධනයක් කියලා තමයි හඳුන්වන්නේ. විනාශකාරී නිරෝධනයේ තේරුම් ගන්න අපි බලමු. ඔන්න එක මත කහ පාටයි නිල් පාටයි තරංග දෙක ඇති වෙනවා. හැබැයි ඒ දෙන්නගේ විස්තරය තියෙන්නේ දෙපැත්තට. අපි කියනවා විරුද්ධ කලාවේ කම්පණය වෙන්නේ. එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය එන්නේ වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනාගේ අන්තරේ වීජ එකතුව B ඍණයේ නේද? මොකද A තියෙන ඊට විරුද්ධව B ගේ පැත්තට වඩා B තමයි ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරාට පස්සේ එන පුංචි විස්තරය තමයි අදාළ විනාශකාරී නිරෝධනයේදී. එතකොට නිර්මාණික නිරෝධනයේදී තරංග දෙකේ විස්තරය වලට වඩා සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය වැඩි. විනාශකාරී නිරෝධනයේදී අදාළ වැටෙන එක මත එක වැටෙන තරංග දෙකේ විස්තරයන්ට වඩා සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය අඩුයි. පැහැදිලි ඇති. හොඳයි. ඔන්න අපි තරංගවල ගුණ තේරුම් අරගෙන තරංගවල ගුණ ඇත්තටම අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් ආදර්ශනීය කරන්න. මේ භෞතික විද්‍යාව කියන්නේ ඇත්තටම අපිට අත්දකින්න පුළුවන් දේවල්නේ. නේද? මේක එහෙම ආදර්ශනීය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න යන්නේ. තේරුම් ගන්න යන්නේ. පුතේ තරංග ඔය කියපු ගුණ ටික ඇත්තටම මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා බලන්න විද්‍යාගාරයේ තියෙන රැලිති ටැංකිය කියලා උපකරණයක්. අපි මේකට අතර විද්‍යාගාරයේදී කරපු ආදර්ශනයන් ටිකත් වීඩියෝ එකක් විදිහටම දාන්නම් පස්සේ. එතකොට මේ රැලිති ටැංකිය ගත්තාන් පස්සේ ඔය වතුර වාජනයක් තියෙන මූලිකව ඒකේ ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඒක උඩින් කම්පණය වෙන තුඩක් තියෙනවා. ඒකටත් උඩින් ආලෝක ප්‍රභවයක් තියෙනවා. මේ තුඩ වතුර එකේ කම්පණය වෙද්දී මේ පහළ වීදුරුවක් පුතේ තියෙන විභාජනයේ අඩිය වීදුරුවක්. එතකොට ඒ තරංග ඇතිවීම වෘත්තාකාරව තුඩක් අපි වතුර භාජනයකට ඇඟිල්ලකින් තට්ටුවක් දැම්මත් මෙහෙම රවුන්ඩ් රවුන්ඩ් ඇති වෙනවා දකින්නවනේ. අපි ඒ වඳුනනේ තරංග රට එහෙම නැත්නම් තරංග පෙරමුණු කියලා අපිට පේනවා වෘත්තාකාර තරංග පෙරමුණු පේනවා. එතකොට
මේ තුඩ වෙනුවට දැත්තක් සම්බන්ධ කරලා කම්පනී කරොත් ඔය විදිහට නේද ඒ දැත්තේ කම්පනය නිසා ජල තරංග ඇති වෙනවා ජල මාධ්‍ය ඇතුළේ ඉහලින් ආලෝක ප්‍රභවය නිසා පහළ අර යටම බිම අපි කියන තිරය මත ඔය කියන රේඛීය තරංග පෙරමුණු නිරීක්ෂණය කරගන්න හැකියාව ලැබෙන. එතකොට ඕකේ සයන්ස් එක පැහැදිලිනේ. අදාළ ජලයේ අදාළ කම්පන තුඩ මගින් තරංග ඇති කරවලා ආලෝක ප්‍රභවය මගින් ආලෝකය වැටීම නිසා ඊට පහළින් තියෙන තිරය මත නේද ඔය කියන තරංග රටා නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙනවා. අපි ඔන්න දැන් ඔය තරංග ඔන්න වෘත්තාකාර තරංග පෙරමුණු සහ ඍජු තරංග පෙරමුණු අතු කරන්නේ කොහොමද කියන එක තේරුම් අරගත්තට පස්සේ රෙලිත ටැංකියෙන් තරංගවල ගුණ ආදර්ශනීය කරන්න යනවා. මොනවද ගුණ ටික? පරාවර්තනීය, වර්තනීය, විවර්තනීය, නිරෝධනීය. එතකොට මෙන්න මෙහෙම රෙලිත ටැංකිය මතම කෙලවරකින් බාධකයක් තියලා අර දැත්ත කම්පනය කරවල ඍජු තරංග පෙරමුණු ඇති කෙරෙව්වොත් අර බාධකයේ වෙදිලා අපිට නැවත එම මාධ්‍යයටම ගමන් කරන පරාවර්තිත තරංගය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට එතකොට පරාවර්තනය රෙලිත ටැංකියකින් ආදර්ශනීය කරන්න පුළුවන්. ඔය ඍජු තරංග පෙරමුණු වලින් පරාවර්තනය ආදර්ශනීය කරා වගේම වෘත්තාකාර තරංග පෙරමුණු යොදාගෙනත් එහෙම නැත්නම් ওই කම්පන තුඩ භාවිතා කරලත් පරාවර්තනය ওই විදිහට ආදර්ශනීය කරන්න පුළුවන්. ඊට අතර වෙන වීඩියෝ එකකුත් බලමු. මෙන්න මේ විදිහට තමයි එතකොට රූප සටහනේ පෙන්වපු විදිහට අපිට පරාවර්තනය නිරීක්ෂණය කරගන්න පුළුවන්. වර්තනය නිරීක්ෂණය කරන්න පුතේ මාධ්‍යම් දෙකක් අති කරව ගන්න ඕනේ. ඒ සඳහා අපි කරන්නේ ඔය රෙලිත ටැංකියේ ඔය වතුර වාදනයක් නේක ඒකට වෙනම වීදුරු කුට්ටියක් දානවා. එතකොට පැති දෙකක් ඇති වෙනවා ගැඹුර වැඩි පැත්ත සහ ගැඹුර අඩු පැත්ත කියලා. ගැඹුර වැඩි පැත්තේ උස වෙනස් වීම නිසා සහ ගැඹුර අඩු පැත්තේ උස අඩු වීම නිසා මාධ්‍යයන් දෙකක් වේග දෙකකින් තරංග ගමන් කරන්න පෙළඹෙනවා. එතකොට ওই විදිහට ඍජු තරංගයක් ඇති කෙරෙව්වොත් මේ ඔය වීදුරු කුට්ටියට පස්සේ ටික ඒ කියන්නේ අර උස ජල මට්ටම අඩු ගැඹුර අඩු ටිකට යද්දී මේ තරංගය හැරිලා යනවා අපිට පේනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට වර්තනය ආදර්ශනය කරන්න පුළුවන්. හොඳයි. ඊගාට තරංග විවර්තනය. එතකොට ඔය රෙලිත ටැංකිය මත බාධක දෙකක් දාලා පොඩි සිදුරක් ඇති කරලා ඍජු තරංග පෙරමුණු ඇති කරොත් ඔය සිදුර හරහා ගමන් කරන විදිහට මේ ඍජු තරංග පෙරමුණු වෘත්තාකාර තරංග පෙරමුණු බවට වෙනස් වෙනවා. බාධකයක් කරා ගමන් කරද්දී අපි කියනවා හැඩය වෙනස් වීම විවර්තනය ඔය විදිහට ආදර්ශනය කරන්න පුළුවන්. නිරෝධනය කියන එක ආදර්ශනය කරන්න පුතේ අපි කම්පනය වන තුඩු දෙකක් අරගෙන එකම මොහොතේ තරංග දෙකක් ඇති කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ජලයේ උස් පාත් වෙවීනේ අපිට තරංග ඇති වෙනවා පේන්නේ. උස වැඩි තැන් සහ උස ඊටාම අඩු තැන් ඇති කරනවා. අර උස වැඩි තැන් ඒ කියන්නේ තරංග දෙක ඇති වෙලා විස්තර එකතු වෙන තැන නිර්මාණික නිරෝධනයේ විදිහට ගන්න පුළුවන්. උස අඩු වෙන තැන් ටික විනාශකාරී නිරෝධන ඇති වෙන තැන් කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි පැහැදිලි ඇති පුතාලා. එතකොට ඔන්න අපි තරංග චලිතය යටතේ තරංග පිළිබඳ මූලික අදහස, තරංගවල ලක්ෂණ, තරංගවල ගුණ සහ ඒවා ආදර්ශනීය කරන්නේ කොහොමද කියන එක මූලිකව හඳුනාගත්තා. එතකොට මේක නිකන් ලක්ෂණ හඳුනා ගැනීමක්. ඒකින් තමයි කට්ටිය මේක නැවත නැවත බලලා කරුණු තහවුරු කරගන්න පීගාව කොටසේදී ඊතුරු කොටස් ටික අධ්‍යයනය කරගෙන යමු.